අයුබෝවන් කියලා පිළිගන්නවා මගේ අතිනි පෙරේරා YouTube channel එකට. පොරොන්දු වෙච්ච විදිහටම මට ගිය සතියේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඔන්න ඒ වීඩියෝ එක තමයි මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ දවස්වල යුරෝපයේ හරියට කතා බහ වෙන මාතෘකාවක් තමයි වෝ එක කියලා කියන්නේ. ඉතින් මම අද මේ යන්නේ අපි පෝලන්ඩ් ගියපු ට්‍රිප් එකේදී පෝලන්ඩ් වල ගඩ්නාස්ක් වල පිහිටලා තියෙනවා World War II මියුසියම් එක. අන්න ඒක බලන්න තමයි මම අද ඔයාලව එකගෙන යන්නේ. මේ මියුසියම් එක ගොඩාක් ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. ඒ වගේම තමයි මේක ගොඩාක් ලොකු මියුසියම් එකක්. ඇත්තටම හරියටම බලනවා නම් එකින් එක සහ මේකට මේ සබ්ජෙක්ට් එකට ගොඩක් ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ඇතුලේ පැය 4ක් 5ක්වත් ගත කරන්න ඕනේ. ඒ තරමට ලොකුයි සහ අර දැනුම හොයන කෙනෙක්ටත් ගොඩාක් මේක ප්‍රයෝජනවත් දෙයක් කියලා කියන්න පුළුවන්. පෝලන්ඩ් කියලා කියන්නේ ලෝක යුද්ධයට මැදිහත් වෙච්ච රටක්. මුලින්ම මෙතනින් ටිකට් එක ගන්න ඕන. ඔන්ලයින් ටිකට් දාන්න පුළුවන්. නමුත් අපි දැම්මේ නැහැ. අපි කවුන්ට් එකෙන් ගන්න කියලා තමයි හිතාගෙන ආවේ. විශේෂයෙන් කියන්න ඕන මම කලින් වීඩියෝ එකේ කියවනේ මෙහි PLN එක කරන්සි එක කියලා. එතකොට PLN 32ක් වගේ තමයි අපිට ටිකට් එක එක්කෙනෙකුට උනේ මේ ෆුල් තනිකරම මේ එක්සිබිෂන් එකම බලන්න. කියන්නේ මේ මියුසියම් එකම බලන්න. එතකොට විශේෂයෙන් කියන්න ඕන මෙතන තිබ්බා ස්ටුඩන්ට් ඔෆර් එකක්. මම ඇත්තටම ඒක කවුන්ට් එකකින් අහුවට පස්සේ තමයි මම දැනගත්තේ මෙහි යුරෝපේ අපි ඕනම යුනිවර්සිටි එකක ස්ටුඩන්ට් කෙනෙක් නම් අපිට ඒ ටිකට් එකෙන් පොඩි ගාණක් අඩු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ යන්න බලාගෙන ඉන්නවා නම් මතක් කරලා ID එක අරගෙන යන්න. ඒක පෝලන්ඩ් යුනිවර්සිටි එකකම වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔන්න දැන් අපි ඇතුළට ඇවිල්ලා ඉන්නේ. බලමු මාත් එක්ක කොහොමද කියන එක බලන්නකෝ. ඔයාලටත් කොයි වගේ දෙයක්ද දැනෙන්නේ කියලා. මම අන්තිමට කියන්නම් මේකේ මට දැනෙන දේ මොකක්ද කියලා. මේ පේන්නේ ලෝක යුද්ධ කාලෙදී ඒ ගම් නගර තිබ්බ විදිහ ඒ විදිහටම පෙන්නන විදිහට මෙතන හදලා තිබුණා.
යුද්ධ කාලෙදි භාවිතා කරපු හැම දෙම එතකොට සොල්දාදුව භාවිතා කරපු දේවල් ඒ හැම දෙයක්ම මෙතන ඩිස්ප්ලේ කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔය පෙන්නන ෆොටෝග්‍රාෆ් වුණත් ඒවා රියල් ඒවා කියලා තමයි එතන දාලා තිබුණේ. මේ සබ්ජෙක්ට් එකට ආස කරන කෙනෙක්ට හරි එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් ස්ටඩි කරන කෙනෙක්ට හරි නම් මේ තැන ඊටාම වටින තැනක් කියලා කියන්න පුළුවන්. මොකද අපිත් නොදැනගෙන හිටපු දේවල් ගොඩාක් මෙතන දැනගත්තා සහ දැකගත්තා. යුද්ධ කාලෙදී රෝහල් වල භාවිතා කරපු දේවල් එතකොට නර්සස්ලා ඩොක්ටර්ස්ලා භාවිතා කරපු දේවල් පවා ඔතන තිබ්බා. So it had been unusually crowded at the time of the raid, but there had been more than... Many of the middle-aged were sullen and angry. Youngsters were half resentful, half resigned, while their elders turned to prayer. These are the faces... මේ වගේ වීඩියෝ ක්ලිප්ස් වගේම තව ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒවට ඇත්තටම මුහුණ දුන් කට්ටිය කියන දේවල්. ඒ කියන්නේ යාළගේ එක්ස්පීරියන්සස් ෂෙයා කරගෙන තියෙනවා. ඒවල වීඩියෝස් උත් මේකේ ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන්. මේ දැන් ඔයාලට පේන්න තියෙන්නේ ෆින්ලන්තය වින්ටර් වෝ එකකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ කාලේ කොහොමද සෝල්ජර්ස්ලා ඒවට රෙඩි වුණේ, ඒවට මොනවද ඇන්දේ සහ අනිකුත් දේවල් තමයි ඔය ටිකේ තියෙන්නේ. ඔය මම උස්සලා බලන්නේ එතන ඩිස්ප්ලේ කරලා තිබුණා ඒ කාලේ සෝල්ජර්ස්ලා කොච්චර බරක් දරාගෙනද ඇවිදලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කිලෝ 14ක විතර ප්‍රමාණයක් තමයි ඔය දැන් පේන්නේ. ඉතින් අපිට නම් ඒක හිතා ගන්නවත් ඉතින් බෑ. මේකේ ඩිස්ප්ලේ කරලා තිබ්බ එකත් හරිම වටිනවා දැනුම ලබා ගන්න. මෙතන ඔය පේන්නේ කොහොමද ජර්මන් වලින් අනිත් යුරෝපීය රටවල් වලට ප්‍රහාර එල්ල වුණේ කියලා. ඉතින් මේවා දැක්කම තමයි ඉතින් අර මරණ බය කියන එක එන්නේ. ඒ දවස්වල හිට්ලර්ගේ පාලනයත් එක්ක මේ විදිහට මිනිස්සු මිලියන ගණන් අනාථ වෙලා මරණයටපත් වෙලා ඉතින් ඔය දැන් ඕක වල හොඳට බැලුවොත් පේන්නේ කොහොමද නාසි ප්‍රහාර එල්ල වෙන්නේ කියලා. ඒවා ඒ විදිහට දැක්කම හිතෙන්නේ යුරෝපේ විතරක් නෙමෙයි ලෝකෙ කොහෙම රටකවත් මේ වගේ යුද්ධයක් නම් ආයි කවමදාකවත් එන්න එපා කියන එක තමයි අපිට හිතන්න තියෙන්නේ. මොකද මේ දේවල් දැක්කම මිනිස්සු අසරණ වෙලා තියෙන විදිය, එතකොට ඔය පර්සනල් එක්ස්පීරියන්ස් එහෙම මිනිස්සු ෂෙයා කරගෙන තියෙනවා. කොහොමද සෝල්ජර්ස්ලා මෙච්චර දුක් විඳේ, අර බලන්නකෝ අර එච්චර කිලෝ ගාණක් උස්සගෙන හරියට කෑමක් බීමක් නැතුව ඒ විදිහට යනවා කියන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ දෙයක් නම් හීනෙන්වත් වෙන්න එපා කියන එක තමයි මම හිතන්නේ. මෙතනත් පෙන්නලා තියෙන්නේ ඔය සෝල්ජර්ස්ලාගේ දේවල්. ඒ කියන්නේ යාළගේ පර්සනල් බෑගේජස් එහෙම තමයි ඔය තියෙන්නේ, භාවිතා කරපු දේවල් ඒ කාලේ. සමහර තැන්වල ඔය වගේ වොයිස් කරලා තිබ්බ අපිට ඒ දේවල් අහන්න පුළුවන්. ඒවා ඉංග්‍රීසි වලින් තමයි අනිත් එක තියෙන්නේ. එතන කිව්වේ සෝල්ජර්ස්ලාගේ පර්සනල් දේවල් ගැන. ඔය දැන් මේ මම පෙන්නන්නේ සෝල්ජර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්ගේ ඇත්තම වෙඩින් ඩ්‍රෙස් එකලු එක.
මේ තියෙන්නේ වෝ එකට මුහුණ දීපු මිනිස්සු එයාලගේ එක්ස්පීරියන්ස් එක කියන එක. මේත් එයාලා භාවිතා කරපු සූට් කේසස් තමයි ඔය ඔක්කොම ගොඩ ගහලා තියෙන්නේ. මෙන්න මෙතන තමයි ගොඩාක්ම දුක හිතෙන තැන. එතන ඒ යුද්ධ කාලේ මැරිච්ච අය. එතකොට ගොඩක් පොඩි ළමයි එහෙම ඉන්නවා. 6 මිලියන් වලට ආසන්න පිරිසක් මැරිලා තියෙනවා මේ යුද්ධෙන්. මේ මියුසියම් එකේ රියැලිටි එක ගොඩාක්ම තිබ්බ තැනක් විදිහට තමයි මම මේ කොටස දකින්නේ. බලන්නකෝ ඔයාලටත් ඒ විදිහටම මේ පේනවද කියලා. මේ මියුසියම් එකේ අන්තිම හරිය මට පුළුවන් විදිහට මම ඔයාලත් එක්ක මේ මොකද මුල් ෆුල් එකම කවර් කරන්න බෑ. මං කිව්වේ බලන්නත් ඒක පැය 4-5ක් විතර අරගෙන හොඳට බලන්න ඕනේ තැනක්. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට වැදගත්ම ඒවා ටික මේ විදිහට ෂෙයා කරගෙන ඔයාලට බලන්න සලස්වුවා. මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් ලැබෙන්න ඇති කියලා. මගේ අත්දැකීමට අනුව නම් මේක ඉතාම වටින තැනක්. පෝලන්ඩ් එනවා නම් අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා බලන්න. මොකද ගොඩාක් දැනුමක් එකතු කරගන්න පුළුවන් සහ ඇත්තටම වටිනවා මේ දේවල්. ඉතින් අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ මියුසියම් එකේ ඒ රියැලිටි එක හරියට නිකන් මට දැනුනේ අපි ඒ කාලේ ඒ යුද්ධ ඉවර වෙච්ච ගමන්ම ඒ ඒරියාස් වලට ගිහිල්ලා බැලුවා වගේ ෆීලිං එකක් තමයි. ඉතින් ඊට පස්සේ අපි මෙතනට ආවා. එතන පොඩි ෂොප් එකක් තිබ්බා. මට කොහොමත් මෙමරි එකක් ගන්නත් උවමනා වෙලා තිබ්බා. ඉතින් ඔය තියෙන කී ටැග් එක ගත්තා. හෙටින් පටන් ගන්න සතිය සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එකකින් මම නවතිනවා.